welcome back to our YouTube channel. Dishan Oshi. ඉතින් අදත් මායි ප්‍රවීණ දෙන්නා වීඩියෝ එකක් අරගෙන ආවේ. අපි දෙන්නට රුමේනියාවේ අපේ කම්පැනි එක ගානේ අපි දෙන්නට හම්බෙච්ච ෆ්‍රී ඇකොමඩේෂන් එක. ඉතින් කොහොමද කියලා ඔයගලන්ටත් පෙන්නන්න. එහෙනම් අපි ඉක්මනටම ගිහිල්ලා බලමු කොහොමද අපේ ඇකොමඩේෂන් ටුවර් එක කියලා. මේ තියෙන අපේ apartment එක අපි ගිහිල්ලා බලමු. මෙතනින් තමයි අපේ accommodation එකට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් ඊට කලින් අපේ room එකේ කවුරු හරි ඉන්නවා නම් අපි ගාව key එක නැත්නම් මෙතනින් අපේ room number එක select කරලා ඒක click කරපුවාම room එකේ තියෙන security code එක ring වෙනවා system එක. එතකොට ඇතුලින් එක්කෙනාට ඒ system එකෙන් මේ දොර අරින්න පුළුවන්. එතන කවුරුත් නැත්නම් මෙහෙම key එකක් තියෙනවා. ඒ key එක මෙතනට තිබ්බහම මේ දොර ඇරෙනවා. මෙතන තියෙනවා letter box ටික. ඉතින් අපේ number එක room number 7. ඉතින් අපේ letter box එක තමයි මේ තියෙන්නේ. මේ වගේ අපේ apartment එකේ තියෙන ඔක්කොම room වල letter box තියෙනවා. ඉතින් තමන්ගේ letter box එක select කරලා දාන්න පුළුවන්. මේක තමයි lift එක. ඉතින් අපේ room එකට යමු. මේක තමයි අපේ apartment එක. මෙතන තියෙන්නේ මම ඔයගලන්ට කිව්වා security system එක. එළියෙන් කවුරු හරි මෙතනින් ring කරොත් මේක තමයි අපි ඔබන්න. එතකොට එළියේ තියෙන දොර ඇරෙනවා. ඒ වගේම මෙතන තියෙන්නේ කවුරු හරි ඇවිල්ලා දොරට තට්ටු කරොත් අපිට බලන්න පුළුවන් එළියේ කවුද ඉන්නේ කියලා. බලන්න ගන්න ප්‍රවීණ පේනවද කියලා. එයා පේනවා. එතකොට බලන්න පුළුවන් කවුද ඉන්නේ කියලා. දැන් කොල්ලාවේ අපි ඉස්සලාම අපේ room එකට ඇතුළු වුණ ගමන්ම වහන පැත්තේ කාමරයකුයි දකුණු පැත්තේ කාමරයකුයි තියෙනවා. අපි දෙන්න ඉන්නේ මේ කාමරේ. ඉතින් ගිහින් බලමු කොහොමද තියෙන්නේ. මේක තමයි අපි දෙන්නගේ කාමරේ. කාමරේ කබඩ් එකක් තියෙනවා ඇඳුම් දාන්න. මේ වගේ අපි දෙන්නගේ බැග් එක උඩ තියෙනවා. මේ තමයි ඇඳ. ඉතින් ඇඳ තියෙනවා. අපේ කාමරේ TV එකක් තියෙනවා. dressing table එක තියෙනවා. ඒ වගේම heater machine එක තියෙනවා winter කාලෙට. හොඳ heat එකක් හිටිනවා කාමරේට. ඉතින් පහන් තියන්නේ මෙතන. side cupboard දෙක එකට තියලා ප්‍රවින්ට කියලා හදාගත්තා. යාමට යාළුවෙක්ට ඇරි දුන්න එකක්. අරයත් එහෙමයි. යාවත් ඇරි දුන්න එකක්. ඉතින් අපි දැන් කාමරේ මේක තමයි. එහා පැත්තේ තියෙන කාමරෙත් ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි අපේ apartment එකේ අනිත් කාමරේ. මේකේ තරවටේම ඔක්කොම තියෙනවා. ඇඳුම් දාන්න කබඩ් එකක් තියෙනවා. ඇඳ තියෙනවා. ඒ වගේම
ඒ විදිහටම මේ රූම් එකට ටීවී එකක් තියෙනවා. ඒ වගේම හීටර් මැෂින් එකක් තියෙනවා ඒකට. වින්ටර් එකට හොඳට හීට් වෙන රූම් එක. සයිඩ් ටේබල්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ රූම් එක ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි යමු බලන්න අපේ කිචන් එක කොහොමද තියෙන්නේ කියලා. රසට කෑම හැදෙන්නේ මෙතන තමයි. කිචන් එකේ ටේබල් එක තමයි මේ. ඉතින් අපි දෙන්නගේ රූම් දෙක වගේම කිචන් එකට ටීවී එකක් තියෙනවා. මෙතන මගේ පැන්ට්‍රි ඒරියා එක. පැන්ට්‍රි කබඩ්ස් ටික මෙතන තියෙනවා. මේ කබඩ් එකේ තියෙන්නේ උඩම තියෙන්නේ ග්ලාසස් ටික තියෙනවා. මෙතන කරි බෝල්ස් ටික තියෙනවා. ග්‍රේට් කරන මැෂින් එක තියෙනවා. මෙතන පොඩි පිරිසි වගේක් තියෙනවා සහ කන ප්ලේට් ටික මෙතන තියෙන්නේ. ඉතින් ඒ ටික රැක් කරලා තියෙන්නේ මේ විදිහට. එහා පැත්තේ කබඩ් එකේ තියෙන්නේ අපි දෙන්න උයන්න ගන්න 3-5 සහ උඩ තියෙනවා කිරිපිටි, සීනි, පොල් කිරි, සොයා මීට් ඒ වගේ 3-5 පැකට්ස් ටික ඔක්කොම උඩ තියෙන්නේ. මෙතන තියෙනවා මගේ හිරමනේ. මේකෙන් තමයි පොල් ගාන්නේ. මේක මෙහෙම ග්‍රැනයිට් එකට තියලා මේකේ යට තියෙන කාන්දමක් මේකේ හපැත්තට කරපුවම සය හයි කරපුවම මේක එල්ලෙන්නේ නැහැ. ඉතින් පොල් ටික ගන්න පුළුවන්. ඊට පස්සේ මේ චූටි කබඩ් එකේ මෙතන දාලා තියෙන්නේ කුණු දාන බෑග් තියෙනවා. වලස් සෝදන කෑලි තියෙනවා. කම්ස් වගේක් තියෙනවා. මෙතන යන්න කබඩ් එකේ තියෙන්නේ ඉදියාප්ප වගේයි පොල් මිල්ක් කන්නේ ඉදියාප්ප වට්ටි පිරි මොහක් තියෙන එකයි. මස් සීසන් කරන එකකුයි. ඒ වගේ චූටි කෙටප් කෑලි සෙට් එකක් තමයි මේකේ මම තියාගෙන තියෙන්නේ. සිංක් එක තියෙනවා, ලිප තියෙනවා, ඒ වගේම oven එක තියෙනවා. oven එක තියෙනවා. මෙතන අපි උයන බඩු දාලා තියෙන්නේ. මේකේ තමයි. ඒ වගේම මෙතන washing machine එක තියෙනවා. ඇඳුමුත් දාලා තියෙන්නේ ඕක. මෙතන තමයි ෆ්‍රිජ් එක තියෙන්නේ. ෆ්‍රිජ් එක. ඒක යට DB ෂෙල් එක. යට ෆ්‍රීස් වෙන එක තියෙනවා. යට මෙහි අනිවාර්යෙන් උයද්දී එක්සෝස් එකක් තියෙනවා. මේක අපිට ඇද්දි ගමන් ඒක වැඩ වෙනවා. ඔතනින් මේකෙන් අඩු කරන්න පුළුවන්. ආයෙ වැඩි කරන්න පුළුවන්. ගෑස් ලිප මෙතන තියෙනවා. මේකේ කන්ට්‍රෝල් එකකුත් තියෙනවා ඇපාර්ට්මන්ට් එකේ. මේක තමයි කන්ට්‍රෝල් එක. හීට් එක, වින්ටර් එකට ඔක්කොම වෙන්නේ මේ මැෂින් එකෙන් තමයි. ගෑස් ඔක්කොම. මෙතන වොෂින් පවුඩර්, ලික්විඩ් ඒවා මන් තියලා තියෙනවා. ඊට පස්සේ මේ කබඩ් එකේ අපි ගේන හාල් ඒවා ස්ටොක් කරලා තියෙනවා. එහෙම තමයි තියෙන රූම් දෙක වගේම කිචන් එකටත් හීටර් මැෂින් එකක් තියෙනවා. මේ තියෙන හීටර් මැෂින් එක ඉතින් අර වගේම හොඳට හීට් එකේ කිචන් එකක් තියෙනවා. මෙතන සයිඩ් රැක් එකක් තියෙනවා. අපිට කෑම එහෙම රැක් කරලා තියන්න පුළුවන්. පොඩි පොඩි ඉන්නට කන කෑම ඔක්කොම මෙතන තියෙන්නේ. ඉතින් මෙතනින් එළියට යන බ්ලොක් බල්කනි එකකට ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. එළියට ආපුවාම මෙහෙම තමයි තියෙන්නේ. මට මේ ඇපාර්ට්මන්ට් තියෙනවා. දැන් සම්මර් එක. ඉතින් එළියේ ඉන්න පුළුවන්. ලොකු සිතරක් නැහැ. අර පැත්ත හරි ලස්සනයි. ගඟක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් බෝට් පදින්න එහෙම ඔක්කොම තියෙනවා එතන. මේ වටේම ඇපාර්ට්මන්ට් තමයි තියෙන්නේ. මෙතන තමයි ඉතින් ඇඳුම් වේලන්නේ ඔක්කොම කරන්නේ අපි. එහෙම තමයි තියෙන්නේ. එන්න ඔෆිස් එක පෙන්නන්න. අත්‍යවශ්‍ය සේවා
මේ තියෙන්නේ මේක තමයි bathroom එක. කොමඩ් එක තියෙනවා, sink එක තියෙනවා, bath tub එක තියෙනවා. ඉතින් bath tub එක accommodation එකට වෙනස් වෙන්න පුළුවන්. අපිට තියෙන bath tub එක. ඉතින් shower එක විතරක් තියෙන bathroom එකක් තියෙනවා. ඒ වගේම rooms දෙකයි kitchen එක වගේම bathroom එකටත් heater machine එකක් තියෙනවා. ඉතින් හොඳට heat වෙලා තියෙනවා bathroom එක winter කාලෙට. ඉතින් ඒ වගේම kitchen එකේ bathroom එකේ කියලා වෙනසක් නැහැ. වතුර අපිට hot water system එක තමයි තියෙන්නේ. ඉතින් අපිට ඕන නම් winter කාලෙදී hot water ගන්නත් පුළුවන්. සමයක නිසා දැන් නම් ගොඩක් සීතල සීතල වගේ වතුර තමයි ඉතින් හොඳ. දැන් ගොඩක් ප්‍රශ්නේ. අදත් සෙල්සියස් අංශක 30ට තමයි තිබ්බේ. ඉතින් ඒ විදිහට හරිම කම්ෆර්ටබල් තියෙනවා apartment එක නම්. මෙහෙමයි අපි කියන්නේ හැමෝටම හම් වෙන accommodation මේ වගේම වෙන්න පුළුවන් කියලා. company එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් තියෙන accommodation එකේ තියෙන බඩු එහෙම එක apartment එකේ apartment එකට depend වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න පුළුවන්. අපිට කියන්න බෑ මේවා අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. හැබැයි අනිවාර්යයෙන්ම ඇඳ cupboard එක TV depend වෙන්න පුළුවන්. ඇඳ cupboard එක සමහර kitchen වල washing machine එක තියෙනවා bathroom එකට. kitchen එකේ fridge එක තියෙන්න පුළුවන්. oven එකක් depend වෙන්න පුළුවන් සමහර apartment වල. gas එක කොහොමද තියෙනවා. හැබැයි සමහර දැන් අපේ apartment එකේ gas system එකක් තියෙන්නේ. සමහර apartment වල අපේ ලංකාවේ වගේම cylinder පාවිච්චි කරන ඒවා තියෙනවා. ඉතින් අපේ apartment එක අපිට දීලා තියෙන්නේ අපේ company එක ගානේ free. මේක යුරෝ 300 ගාණක් වෙනවා අපේ මේ apartment එක. ඉතින් හරිම පහසුයි. හැමදේම තියෙනවා. ඉතින් company එකකින් company එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම අද අරගෙන ආවේ මායි ප්‍රවීණුයි අපේ accommodation video එක. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති කොහොමද අපි දෙන්නගේ accommodation එක කියලා. ඉතින් හැමෝටම හම් වෙන accommodation මම කිව්වා වගේ. ඉතින් අපිට කියන්න බෑ මේ විදිහ අපේ accommodation හම්බෙයි කියලා. ඉතින් අපි accommodation එක නම් ඇත්තටම ගොඩක්ම හොඳයි. හරිම comfortable විදිහට තියෙන හැමදේම තියෙන accommodation එකේ. ඉතින් ඒක දුන්නේ අපේ company එක ගානේ. ඉතින් අද වීඩියෝ එක බලන්න කියලා මගේ ෆෑන් බේස් එකෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැති කට්ටිය අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එකත් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ක්ෂණිකව ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි කට්ටිය මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මට පුළුවන් විදිහට උත්තර දුන්නා ඒගොල්ලන්ට. ඉතින් තව ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ අහන්න මම ඕන එකකට උත්තර දෙන්න ලෑස්ති. මයි ප්‍රවීණුයි. ඉතින් අලුත් vlog ඔයගොල්ලන්ට අරගෙන ඉතින් මගේ මේ kitchen එක ඉතින් තව ඉස්සරහට රස කෑම හැදෙන වීඩියෝ shorts ඉතින් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඉන්නා වගේම මයි ප්‍රවීණුයි එක්ක අපේ හේෂන් ඔෂී කියන YouTube channel එකත් එක්ක දිගටම අපිත් එක්ක ඉන්න කියලා මාත් ප්‍රවීණුත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට අපි කියෙන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් bye සතුටින් ඉන්න